ඔයාගේ අත කැපිලා කොළ පාටට ලේ ආවොත් කොහොමද? ඔව් ඇත්තටම එහෙම පේන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ මීටර 10ක් විතර ගැඹුරු ජලයේදී. මේ රතු පාට වස්තුන් රතු පාටට පෙනෙන්න හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා සූර්යාලෝකය හැදිලා තියෙන්නේ දේ දුන්නේ පාට 7ම එකතු වෙලා. ඉතින් රතු පාට වස්තුන් අනෙක් වර්ණ සියල්ලම අවශෝෂණය කරනවා. හැබැයි රතු වර්ණය විතරක් පරාවර්තනය කරනවා. ඒ පරාවර්තනය කරන රතු වර්ණය අපේ ඇස වෙත ආවම තමයි ඒ වස්තුව අපිට රතු පාටට පේන්නේ. ලේ රතු පාටට පේන්නේත් අන්න ඒ නිසා. හැබැයි මේ සූර්යාලෝකයේ එක් එක් වර්ණවලට ජලය හරහා යන්න පුළුවන් දුර එකිනෙකට වෙනස්. සූර්යාලෝකයේ තියෙන රතු වර්ණයට ජලය හරහා යන්න පුළුවන් වෙන්නේ මීටර 5ක් වගේ අඩු දුරක් විතරයි. අන්න ඒ නිසා සූර්යාලෝකයේ තියෙන රතු වර්ණය ජලය තුල මීටර 10ක් වගේ දුරකට කොහොමඩවත්ම ළඟා වෙන්නේ නැහැ. ඒ නිසා මීටර 10ක් විතර ගැඹුරේදී ඔයාගේ අතින් ලේ ගියාට ලේ වලින් පරාවර්තනය කරන්න රතු වර්ණය නැහැ. අන්න ඒ නිසා මේ ලේ ටික ඔයාට රතු පාටට දකින්න බෑ. මේ අවස්ථාවේදී ලේ වලින් පරාවර්තනය කරන්නේ මීටර 10ක් ගැඹුරු ජලයේදී තියෙන කොළ වගේ වර්ණයන් විතරයි.